හිරපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ආත්මිකේ මාළේ බේර ගන්න ගිහිල්ලා සිද්ධ වෙන දේ ගැන තමයි අපිට මතක් කරන්න පුළුවන්. ඇත්තටම ආත්මිකේ මාළේ අරන් යන්න හොරු කට්ටියක් එනවා කියලා කිව්වට ගොඩාක් වෙලාවට ඉතින් මේ අරෝෂ්ගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් අරෝෂ්ට මුදල් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ මාළේ පැහැරගෙන ගිහිල්ලා ඒ වයින් මෙයාගේ ප්‍රශ්න වලින් ටිකක් හරි විසඳ ගන්න හිතනවා වෙන්න පුළුවන්. ඉතින් හැබැයි තිදස් මෙතෙන්ට පැනීමත් එක්ක මොන වගේ කතාවක් සිදු වේවි කියලාද ඔයාලට හිතෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කිරීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් අපිට මෙතනදී මතක් කරන්න පුළුවන්. ඒ තමයි තිදස් අනිවාර්යෙන් ආත්මය ගැන ලොකු අවධානයකින් ඉන්නේ. මොකද තිදස්ට ලොකු ආදරයක් ආත්මය ගැන තියෙනවා. හැබැයි තිදස් සහ ආත්මය අතර තියෙන නිකන් දැක්කත් රණ්ඩු වෙන එහෙම නැත්නම් ගණන් ගන්නෙත් නැති වෙන වගේ කාරණාවක් විදියට තමයි අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නටත් පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝටම කතා කිරීමට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්කම කතා කරන්නට chance එකකුත් උදා කරගන්න කියන කාරණාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය අරෝෂ්ගේ කට්ටියක්. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා මේ පැහැර ගැනීම සිද්ධ කරන්නට ඔන්න ලොකු උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අපිට මේ මොහොතේදී කතා කරන්න පුළුවන්. හැබැයි තිදස් මේක දකින්නවත් එක්කම සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. ඒ තමයි අනිවාර්යයෙන්ම මේ මාළේ පැහැර ගන්න අපයත් එක්ක රණ්ඩු වෙලා කොහොම හරි කරලා මේ ගෙදර මේ මාළේ ඉතින් අයිති කර ගන්නට උත්සාහ කරනවා කියන කතාව ගැන තමයි අපිට මෙතනදී මතක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තිදස්ට මේ මැරියෝ වගේ කට්ටියට පහර දීලා මේ හැමදේම වෙනස් කරගන්න. ඒ කියන්නේ මේ මාළේ පැහැර ගන්න පුළුවන්කම ලැබෙවි කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නටත් පුළුවන්කමක් තියෙන කියන කාරණාව අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම තිදස් මේ මාළේ දුන්නට පස්සේ වෙනදට වඩා ලොකු හිතවත්කමක් අනිවාර්යෙන්ම ඇති වේවි කියන කාරණාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගත්තේ කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සිහිපත් කරන්නට කටයුතු කරනවා කියලයි මම මතක් කරන්නේ.